හලෝ හායි ඉතින් කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඉන්නවනේ අද සෙන්සුරාදා දවසක් දැන් වෙලාව මම හිතන්නේ උදේ 5ට වගේ ඇති සෙන්සුරාදා කියන්නේ ඉතින් මම පොඩි රෝන්දයක් ගන්න දවසක්නේ හස්බන්ඩ් නා ඉතින් මේ වීකෙන්ඩ් එක නිවාඩු දවසක් වුණාට එයාට ඉතින් මන් නිසා නිවාඩු නෑ මම බලාගෙන ඉන්නේ වීකෙන්ඩ් එකක් එනකන් එයාත් එක්ක පොඩි රෝන්දයක් යන්න. ඉතින් ඒක නිසා ඉක්මනටම උදේටයි දවල්ටයි කැම ටිකත් එකපාරම උයා ගන්න තමයි මම දැන් ලෑස්ති වෙන්නේ. ඉතින් හැමදාම වගේම උයන්න අවශ්‍ය කරන කලමනා ටික මේ පිඟන් වලට දාලා මම ලෑස්ති කරගෙන තියෙන්නේ. දන්නවනේ ඉතින් මෙහෙම කරගත්තාම හරිම ලේසි වැඩි වෙලා යන්නේ නැතුව උයා ගන්න පුළුවන්. හරි ඉතින් මම මුලින්ම මාළු ටික මිරිසට හදා ගන්න තමයි යන්නේ. මෙතන මාළු වර්ග දෙකක් අරගෙන තියෙනවා. තලපත් මාළුයි ලින්න මාළුයි. අපේ හස්බන්ඩ් චූටි කටු තියෙන මාළු වර්ග කන්න කැමති නැහැ. බෙදලා දුන්නොත් එහෙම කනවා. එයා සාමාන්‍යයෙන් කන්න ආසෙ තලපත්, තෝරා, කෙලවල්ලා, ගල් මාළු වගේ වර හොඳට මස් තියෙන කටු අඩුවෙන් තියෙන මාළු තමයි එයා කන්න ආසෙ. ඉතින් මම හරි ආසයි ලින්න මාළු කන්න. ඒක නිසා දෙන්නම ආස මාළු වර්ග දෙකෙන්ම මෙතන මම අරගෙන තියෙනවා. අපේ ගෙදර මාළු කිරට හදනවට වඩා මිරිසට හදලා තමයි ගොඩක්ම කන්න ආස. ඉතින් මම මාළු එකට මේ වෙලාවේ ඉඟුරු සුදුලුණු ටිකක් වැඩිපුර දානවා. ඒකම මාළු එක ටිකක් සැරට හදන නිසා නයිකොච්චි කරලා, කවුමිරිස් ටිකක් ඒ වගේම රතු ලුණු ටිකක් සේර ටිකකුත් දාන්න. එතකොට හරිම රසයි මේ මාළු හොද්ද. ඊළඟට රම්පේ කරපිංචා ටිකක් දාගන්නවා. අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටිකකුත් දාලා ඊළඟට ස්පයිසස් වලට මම මිරිස් කුඩු ටිකක් වැඩිපුර දාගන්නවා. මිරිසට හදන මාළු කරි එකක් නිසා. ඊළඟට අමු තුන පහ ටිකක්, බෙදපු තුන පහ, ගම්බිරිස් කුඩු, උළුහාල් ටිකක්, කුරුඳු පොතු ටිකක්, සූදුරු, එතකොට අබ ටිකක්, ගොරක ක්‍රීම් මම දාගන්නේ. ඒ වගේම සියඹලා ටිකක්, කරදමුඟු කරාබනටි පොඩ්ඩක් තලලා තමයි මම මේකට දාගන්නේ. ඊළඟට මට හිතුණා අද ඔලිව් ඔයිල් ටිකකුත් දාගන්න ඕනේ කියලා මේ මාළු එක රස කරගන්න. ඔලිව් ඔයිල් තේ හැන්දක් එකමාරක් වගේ තමයි මම දාගන්නේ. ඊළඟට මාළු ටික තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට වතුරක් දාලා පොඩ්ඩක් මේ විදිහට කලවම් කරගෙන දැන් මේ මාළු එක ලිපේ තියාගෙන හොඳට තඹ ගන්න තමයි තියෙන්නේ. දැන් මාළු ටිකත් ඔහොමම තැම්බෙන්න තියලා අපේ ගෙදර ජාතික පරිප්පුව හදාගන්න තමයි මම ලෑස්ති වෙන්නේ. පරිප්පු එකට සුදු ලුණු දානකොට ටිකක් ලොකුවට සුදු ලුණු කපලා දාන්නකෝ. වෙන්දර මම චූටියට තමයි කපලා දාන්නේ. මෙහෙම ටිකක් ලොකුවට කපලා දැම්මාම පරිප්පු එක වෙන්දර වඩා මාරම රසට ආවා. මම මේක ඉගෙන ගත්තේ පුංචිගෙන්. ඔයගොල්ලෝ වෙලාවක හදලා බලන්නකෝ. ඉතින් මම මේ පරිප්පු එකට අවු මිරිස්, රම්පේ කරපිංචා, රතු ලුණු එහෙම ටිකක් දාගන්නවා. පරිප්පු එකට ලුණු චුට්ටක් දාගෙන කිරට හදන නිසා මිරිස් කුඩු නම් මම බොහොම චුට්ටයි දාන්නේ. ඒ වගේම කහ කුඩු ටිකක්, ගම්බිරිස් කුඩු ටිකක්, උළුහාල් ටිකක්, සූදුරු ටිකක්, ඒ වගේම කුරුඳු පොතු ටිකකුත් දාගෙන දැන් මේ ඔක්කොම කලමනා ටිකත් එක්ක පරිප්පු ටික හොඳට මම අතින් කලවම් කර ගන්නවා. ස්පයිසස් ටිකක් දාලා මේ විදිහට හොඳට කලවම් කරගත්තට පස්සේ පරිප්පු එක මම ලිපේ තියාගන්නේ අද පොල් වතුර ටිකක් දාලා. ඉතින් මේ විදිහට අතේ තියෙන ස්පයිසස් ටිකත් හේදිලා යන්නත් එක්කම පොල් වතුර ටිකක් පරිප්පු ටික තැම්බෙන්න ඕන ප්‍රමාණයට දා ගන්නවා. පොල් වතුර දාලා පරිප්පු වෙලා නැත්තම් බලන්නකෝ වෙලාවක මම නම් හරිම ආසයි පොල් වතුර දාලා පරිප්පු එක හැදුවාම එන රසට හරි වෙනස් රසක් තියෙන්නේ. ඉතින් දැන් පරිප්පු එකත් මම ලිපේ තියාගෙන තමයි ලෑස්ති වෙන්නේ. පරිප්පු එක තියන්න කලින් මාළු එක චුට්ටක් බලලා ඉන්න ඕනි. මාළු එක නම් යන්තම් උතුරගෙන තමයි එන්නේ. තව මදි. මේ හොද්ද හොඳට උකු වෙන්න ඕනි. ඉතින් ඒක නිසා මේ විදිහට පොඩ්ඩක් කලවම් කරලා වහලා තව හොඳට තැම්බෙන්න තියලා තියෙනවා. දැන් නම් පරිප්පු එකත් ලිපේ තියලා විනාඩි 2-3ක් වගේ ගිහිල්ලා තියෙන්නේ. හොඳට උතුරනවා. පේනවනේ. ඉතින් පරිප්පු ඇටගතිය තව ටිකක් තියෙනවා. ඒ වගේම ඉස්මතිකුත් තියෙන නිසා මේ විදිහට චුට්ටක් කලවම් කරලා ආපහු වහලා තියා ගන්නවා. ඒ අතරතුරේදී මම මාළු එකත් බලන්න තමයි හදන්නේ. මාළු එකත් දැන් නම් හොඳට උතුරාගෙන එනවා. මේ වෙලාවේ හරිම සුවඳයි. සේර එහෙම දාලා මාළු මස් වගේ දේවල් හදන්නකෝ හරිම සුවඳයි. ඒ වගේම හොඳ රසයකුත් එනවා. ඉතින් මාළු එක තව මට තැම්බෙන්න ඕන නිසා හැමම වහලා තිබ්බා. දැන් මට හිතෙන්නේ පරිප්පු එකත් තැඹිලා ඇති. එන්නකෝ බලන්න. පරිප්පු එක හොඳට තැඹිලා තියෙන්නේ. මේ වෙලාවේ මම හොඳ මිටි කිරි වලින් ටිකක් දාගෙන අද මම කෑලි කපන පරිප්පු එකක් තමයි උයා ගන්න යන්නේ. ඉතින් මේ විදිහට පොඩ්ඩක් කලවම් කරලා ආපහු මේ කිරි ටික හොඳට පැහැෙනකම් මේ විදිහට වහලා තියා ගන්නවා.
ඔන්න ඉතින් දැන් මගේ මාළු හොද්ද නම් හරි. පේනවනේ හරිම රස පාටයි. ඒ වගේම හොද්දත් හොඳට උපු වෙලා තියෙන්නේ. මේ වෙලාවේ මේ මාළු හොද්දේ සුවඳ ඔයගොල්ලන්ටත් බලන්න තිබුණා තමයි හොඳ. අද මම සේර දාලානේ හැදුවේ. ඒ නිසා හරිම සුවඳයි. ඉතින් මාළු හොද්ද මෙහෙමම ලිපේ රස තියෙන නිසා තව චුට්ටක් වෙලා ඔහොමම වහලා තියා ගන්නවා. ඒ අතරතුරේදී ඔන්න මම පරිප්පු එකත් බලන්න හදන්නේ. පරිප්පු එකෙත් දැන් කිරි ටික නම් හොඳට හිඳිලා ගිහිල්ලා තියෙන්නේ. පරිප්පු එකේ මේ විදිහට යාන්තම් ඉස්ම ගතිය තියෙද්දි ලිප නිවලා ලිපේ රසනට තව ටිකක් වෙලා පරිප්පු එක හිඳෙන්න තියෙනවා. එතකොට අර මං කිව්වා වගේ කෑලි කපන රස පරිප්පුවක් හදාගන්න පුළුවන්. ඊළඟට මම තලන බටු ටිකක් හදාගන්න යන්නේ. මේ බටු ටික මම පොඩ්ඩක් තලලා ඒකේ අර තියෙන ඇට ටික ඔක්කොම අයින් කරලා කහට පිපෙන නිසා කහ වතුර එක දාලා තියෙන්නේ. අතර මම ග්ලව්ස් දාගත්තේ අර අතත් ඉවර වෙනවා මේකේ අර ඇට සුද්ධ කරන්න ගියාම. ඉතින් මම මේ විදිහට භාජනයක් ලිපේ තියලා ඒකට පොල් තෙල් ටිකක් එහෙම දාගන්නවා. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ මම මුලින්ම හාල් මැස්සෝ ටිකක් දාගෙන මේ හාල් මැස්සෝ ටික ටිකක් වෙලා හොඳට රන්වන් පාට වෙනකම් බැද ගන්නවා. ඔයාලා මේ විදිහට බටු වෑංජනය හදලා නැත්නම් හදලා බලන්නකො මාරම රසයි. ගෑවිච්ච තැන කන්න පුළුවන්. ඔන්න දැන් නම් හාල් මැස්සෝ ටික හොඳට බැදලා තියෙන්නේ. මේ වෙලාවේ මම රම්පේ කරපිංච ටිකක්, අමු මිරිස් ටිකක්, ඒ වගේම සුදු ලූණු ටිකක් දාගෙන මේ ටික ටිකක් වෙලා හොඳට ටෙම්පරාදු කරගන්නවා. මේ වෙලාවේ හරිම සුවඳයි කුස්සියම සුදු ලුණුෙම හොඳට බැදෙනවානේ. ඉතින් ඊළඟට මම රතු ලුණු ටික තමයි දාගන්නේ. රතු ලුණු දානකොට ටිකක් වැඩිපුර දාගන්න. කොහොමත් එළවලු වර්ග හදනකොට රට ලුණු වලට වඩා රතු ලුණු දැම්මම තමයි මේ එළවලු වල නියම රසය එන්නේ. ටිකක් වැඩිපුර දාන්න. ඒතකොට හරිම රසට හදාගන්න පුළුවන්. ඊළඟට මම බටු ටික දාගත්තා. මෙතන මම බටු කපලා නෙමෙයි අරගෙන තියෙන්නේ. අර තලාගත්ත බටු යන්තම් ලොකු කෑලි තියෙනවා නම් ඒ පොඩ ඉරලා වගේ තමයි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මම ස්පයිසස් ටික තමයි දැන් දාගන්න හදන්නේ. මුලින්ම ලුණු ටිකකුත් දාලා මිරිස් කුඩු මම තේ හැඳි භාගයක් වගේ තමයි දාගන්නේ. ඊළඟට කහ ටිකක්, අමු තුන පහ ලුණු ටිකක්, ඒ වගේම කුරුඳු පොතු ටිකකුත් දාලා හොඳට කලවම් කරලා මම දිය කිරි වලින් තමයි මුලින්ම මේ බටු එක තම්බ ගන්න යන්නේ. මෙතන මම දිය කිරි වලින් කෝප භාගයක් වගේ දා ගන්නවා. ඉතින් කිරි ටික දාගත්තට පස්සේ මේ විදිහට පොඩ්ඩක් කලවම් කරලා තැම්බෙන්න තියලා තියන්න තමයි තියෙන්නේ. ඔයාලා දන්නවනේ තල්න බටු තැම්බෙන ගොඩාක් වෙලාව යන්නේ නැහැ. ඒක නිසා දිය කිරි ගොඩාක් දාගන්න එපා. එහෙම වුණොත් මේ තල්න බටු වෑංජනේ ගොඩාක් රසට හදාගන්න බැරි වෙයි. ඉතින් මේ වෙලාවේ මගේ ඔන්න දිය කිරි ටිකක් හිඳිලා ගිහිලා තියෙන්නේ. යාන්තම් ඉස්ම ගතියක් තියෙනවා. ඒ වගේ ඉස්ම ගතියක් තියෙද්දි මම මේ වෙලාවේ හොඳ මිටි කිරි වලින් කිරි කෝප කාලක් වගේ දාගන්නවා. දැන් මේ තල්න බටු එක තව චුට්ටක් වෙලා කිරි වලින් ඉඳෙන්න තමයි මම තියන්න හදන්නේ. මිටි කිරි හොඳට දාගත්තට පස්සේ තල්න බටු එකෙන් පේනවනේ හොඳට තෙල් ගතිය හැම උනලා ඇවිල්ලා තියෙන ලස්සන. ඔන්න දැන් නම් මගේ බටු එකත් හරි පේනවනේ තෙල් පෑදෙන්න හරිම රස පාට තියෙනවා. ඉතින් ලිප නිවලා ලිපේ රසනට මෙහෙම බටු එක තව චුට්ටක් වෙලා හිඳෙන්න තියෙනවා. ඔයගොල්ලන්ට මම කලින් පෙන්නුවේ නැහැනේ පරිප්පු එක නිවුණාට පස්සේ කොහොමද පේන්නේ කියලා. මේ බලන්නකෝ මෙන්න මේ විදිහට තමයි මම රසට කෑලි කපන පරිප්පු එක හදාගෙන තියෙන්නේ. හරි රස පාටයිනේ. එහෙනම් ඔහොමම එන්නකෝ මාළු හොද්දත් බලන්න. මේ තියෙන්නේ මම රසට හදාගත්ත මාළු හොද්ද. දැන් මාළු හොද්දත් ගාන්ට උකු වෙලා පොඩ්ඩක් හිඳිලා වගේ තමයි තියෙන්නේ. මේ වගේ රස මාළු හොද්දක් හදාගෙන උණු බත් එක්ක පොල් චුට්ටකුත් පැත්තකින් තියාගෙන ඔයගොල්ලෝ කන්න ආස නැද්ද? මම නම් හරි මාසයි මේ විදිහට කන්න. දැන් වෙලාව 6 මාටක් කිට්ටු වෙලා නිසා මම බ්‍රේක්ෆාස්ට් එක හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. කලින් දවසක තඹපු කඩල පොඩ්ඩකුත් ඉතුරු වෙලා තිබිච්ච නිසා ඊයේ රෑම මම කඩල ටිකකුත් පෙගෙන දැම්මා. එතකොට මේ තඹපු කඩල ටිකයි කඩල පරිප්පු ටිකයි එකතු කරලා මට රස පරිප්පු වඩ එකක් හදාගන්න පුළුවන් නේ. කොහොමත් මම කඩල තඹනකොට එක සැරේ ටිකක් වැඩිපුර තඹලා ඒ කඩල වලින් තමයි ගොඩක් වෙලාවට මම පරිප්පු වඩ එහෙමත් හදාගන්නේ. එතකොට හරිම රසයි. ඔයගොල්ලෝ කඩල වලින් පරිප්පු වඩේ හදලා නැත්නම් වෙලාවක හදලා බලන්න. කඩල පරිප්පු වලින් හදනවට වඩා ගොඩක් රසයි. මේ බ්ලෙන්ඩර් චායකට තඹපු කඩල ටික නම් මම ඔක්කොම වගේ දාගත්තා. ඊළඟට පෙඟෙන්න තියපු කඩල වලින් මම කොටසයි දාගන්නේ. පරිප්පු වඩේක අර කෑලි හැපෙනකොටත් රසයිනේ. ඉතින් ඒක නිසා අර බ්ලෙන්ඩර් කරනකොට ගොඩාක්ම අර පොඩි වෙන්නේ නැතුව පොඩ්ඩක් අර කෑලි හිටින විදිහට හදා ගන්න ඕනේ. ඒක නිසා මම මුලින් කොටසක් මේ විදිහට ඔක්කොම බ්ලෙන්ඩර් කරගෙන ඊට පස්සේ තමයි ඉතුරු ටිකත් අර පොඩ්ඩක් කෑලි හිටින විදිහට හදාගන්නේ.
මුලින්ම දාගත්ත කඩල ටිකයි කඩල පරිප්පු ටිකයි මෙන්න මේ ගානට එනකන් තමයි මම කොටා ගත්තේ. මෙතන ගොඩාක්ම අර පිටි වෙන්නම කොටාගෙන නැහැ. යන්තම් කෑලි හිටන විදිහට තමයි කොටාගෙන තියෙන්නේ. ඉතින් වෙනම මේ වගේ ටිකක් ලොකු භාජනයක් අරගෙන මේ කොටාගත්ත මිශ්‍රණය මම මේ භාජනයට දා ගන්නවා. ඉතිරි කඩල පරිප්පු ටික කොටා ගන්නකොට බ්ලෙන්ඩර් එක දෙපාරක් වගේ කරකවලා ටිකක් ලොකු කෑලි හිටින විදිහට තමයි කඩල පරිප්පු ටික මම කොටා ගත්තේ. පරිප්පු මිශ්‍රණයට තරමක ලුණු ගෙඩියක් පොඩියට කපලා දා ගන්නවා. ඒකම අවුමිරිස් දානවා. ටිකක් සැරට කන්න කැමති නිසා ඔයගොල්ලෝ දන්නවනේ මට සුදු ලුණු පිස්සුවක් තියෙනවා කියලා. ඉතින් මම මේ පරිප්පු වඩේකට සුදු ලුණු ටිකකුත් දා ගන්නවා. ඒ වගේම රස අනුව ලුණු ටිකක්, කැරි මිරිස් ටිකක් දා ගන්නවා. සැර වගේම මේ වඩේ එකේ ලස්සන පාටක් ගන්න. ඉතින් මේ විදිහට හොඳට පොඩ්ඩක් හැන්දෙන් කලවම් කරලා මේ වඩේ මිශ්‍රණය අතින් හොඳට අනා ගන්න. ලුණු කුඩු දාපු ඒවා හොඳට කලවම් වෙන්න ඕනි හැම තැනටම යන්න. ඒක නිසා මේ පරිප්පු වඩේ මිශ්‍රණය මම අතින් හොඳට අනාගෙන ඊට පස්සේ දැන් පරිප්පු වඩේ ටික හදා ගන්න තමයි යන්නේ. පරිප්පු වඩේ හදන්න නම් ඉතින් කවුරුත් දන්නවනේ. මං හිතන්නේ දන්නේ නැති කෙනෙක් නැතුව ඇති. එකම ප්‍රමාණයේ සයිස් එකෙන් මම මිශ්‍රණයෙන් පොඩ්ඩක් අරගෙන මේ වගේ ලස්සනට පරිප්පු වඩේ ටික ඔක්කොම හදාගෙන මම මේ පිඟානෙන් තියා ගන්නවා. එතකොට මට ලේසි ඔක්කොම එක සැරේට බැද ගන්න පුළුවන් නේ. මේ වැඩේ ටික ඉක්මනින් කරගන්න ඕන නිසා මම පරිප්පු වැඩේ චුට්ටක් ලොකුවට පැතිලිවට තමයි හදාගත්තේ. එතකොට ඉක්මනින් බැදෙනවා. අනිත් එක තමයි බැද්දාට පස්සේ හොඳ ක්‍රිස්පි ගතියටත් තියෙනවා. ඉතින් මේ විදිහට මම ඔක්කොම පරිප්පු වැඩේ ටික හදාගෙන ඉවර වෙලා දැන් මම ඊළඟට තෝස් එකක් හදාගන්න තමයි යන්නේ. මෙදස්සරේ තෝසේ පිටි බැටර් එක තියෙන පැකට් එකක් මම කඩෙන් අරගත්තා. ඉතින් ඒක මම මේ වගේ භාජනයකට දාගන්නවා. මොකද අදම මේ පාවිච්චි කරලා ඉවර කරන්න අමාරුයි මේ පැකට් එක. මේකේ ගොඩක් තියෙනවානේ. ඉතින් අද තෝසේ ටිකක් හදාගෙන ඊටු ටික මම මේ භාජනයේ තියලා ෆ්‍රිජ් එකේ දාන්න තමයි හදන්නේ. ඉතින් මේ විදිහට පොඩ්ඩක් හොඳට කලවම් කරලා මට හිතුණා මේකේ ටිකක් උකු ගතිය වැඩි කියලා. ඉතින් ඒක නිසා මම පොල් කිරි ටිකක් දාගෙන මේ විදිහට හොඳට කලවම් කරලා දැන් තෝසේ ටිකත් හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. මට හිතුණා මේ ලිපේ පරිප්පු වඩේ ටික බදින ගමම්ම අනෙත් ලිපේ තෝසේ ටික හදාගත්තා නම් වැඩෙත් ඉක්මන්නේ. එතකොට මට ඉක්මනින්ම රෝන්ද යන්නත් පුළුවන් හස්බන්ඩ් එක්ක. හැමදාම මම මේ පොල් තෙල් වල මණ්ඩි ටික බේරලා පරිස්සමෙන් දාන්න හැදුවට කොහොමින් හරි මේ මණ්ඩි ටිකත් එක්කමනේ වැටෙන්නේ. ඉතින් ඔන්න අදත් ඉතින් මණ්ඩිත් එක්කම තමයි වඩේ ටික බදින්න වෙන්නේ. අනිත් ලිපේ මම ඔන්න පෑන් එකක් ලිපේ තියලා ඒ පෑන් එකත් සීසන් කරගත්ත තල් තෙල් ටිකක් එහෙම දාගෙන දැන් මේ වෙලාවේ පරිප්පු වඩේ එකේ ඔන්න තේ ටිකක් හොඳට රත් වෙලා තියෙන නිසා පරිප්පු වඩේ ටිකක් මම බෙද ගන්න තමයි ලෑස්ති වෙන්නේ. තෝසේ හදන පෑන් එකත් චුට්ටක් රත් වෙලා වැඩි නිසා ඒකට මම වතුර චුට්ටක් පිහගත්තා. එතකොට අර රත් වෙලා තියෙන ගතිය අඩු වෙනවානේ. ඊට පස්සේ ඉතින් මේ විදියට තෝසේ බැටර් එකෙන් ටිකක් දාගෙන තෝසේ ටික හදා ගන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. තෝසේ බැටර් එකේ උඩ හොඳට තැඹුණාට පස්සේ මම මේ විදියට එළඟි තෙල් චුට්ටක් දා ගන්නවා. එතකොට හරි රසයි. ඉතින් මේ විදියට දෙපැත්ත දාලා මම මේ තෝසේ එක පොඩ්ඩක් බැද ගන්නවා. ඒ අතරතුරේදී පරිප්පු වඩේ එකේ තත්ත්වය බලන්න ඕන නිසා පරිප්පු වඩේ එකත් බදින ගමන් තමයි ඉතින් මම මේ තෝසේ එකත් හදාගන්නේ. මට හිතෙන්නේ මං ගත්ත මේ තෝසේ පැකට් එක එච්චර හොඳ එකක් නෙමෙයි. මොකද මේකේ අර හිල් හිල් ගතිය ආවේ නෑ. ඒ වගේම මම එකක් හදන ගමන් කාලා බැලුවාම අර උඳු වල රස එච්චර ආවේ නැහැ. උඳු මං හිතන්නේ බොහොම පොඩි ප්‍රමාණයක් දාලා පාන් පිටි වගේ වැඩිපුර දාලා තමයි මේ බැටර් එක හදලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ටෙස්ට් කරන්නත් එක්කනේ අද ගත්තේ. ඉතින් ආයිත් නම් ගන්න නැහැ කියලා හිතාගත්තා. වඩේ එක ඉතින් බදින විදිහ ඔයගොල්ලන්ට අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. දෙපැත්ත මේ විදිහට දදා පොඩ්ඩක් වඩේ එක ලස්සනට අර ගෝල්ඩන් කලර් එක එනකම් බැද ගන්න තමයි තියෙන්නේ. මේ තෝසේ බැටර් එකෙන් මම තෝසේ 4ක් වගේ තමයි හදාගන්නේ. මටයි හස්බන්ඩ්ටයි 2 ගානේ වගේ හිටින්න. මටත් ඉතින් උනේ හොඳම වැඩේ. හැමතිස්සෙම ලේසි ක්‍රමනේ හොයන්නේ. මම හිතුවා ඉතින් මේ බැටර් එක දැක්කහම අර අපි ගෙදර හදනවා වගේ ලස්සනට හිල් හිල් එන්න හොඳට උඳු රස තියෙන්න මේ බැටර් එකෙනුත් රසයට තෝසේ හදාගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ලේසි ක්‍රම හොයන්න එපා කියන්නේ ඔන්න ඕක තමයි. ඉතින් මේ විදිහට ඉතින් මම අනිත් ලිපේ වඩේ ටිකයි මේ ලිපේ තෝසේ ටිකයි දැන් හදා ගන්න ගමන් තමයි ඉන්නේ. මේ පරිප්පු වඩේ එකයි තෝසේ එකයි හදාගන්න අතරතුරේම මම ඊළඟට තෝසේ කන්න මොනවා හරි දෙයක් තියෙන්න බෑ. අද හොදි වර්ග නම් මුකුත් හදන්නේ නැහැ කියලා තමයි හිතාගත්තේ. ඒ වෙනුවට මං හිතුවා කොච්චි සම්බල් එකක් හදාගන්න. එතකොට සැරට කන්න පුළුවන් නේ. ඉතින් මේ බ්ලෙන්ඩර් ජායකට මම සුදු ලුණු ඒ වගේම රතු ලුණු ටිකක් කොච්චි අවුමිරිස් කරල් 2-3ක් වගේ දාගෙන ඊට පස්සේ කරපිංචා ටිකකුත් දාලා පොල් මේස ඇඳ 2-3ක් විතර දාලා ඒකටම ලුණු ටිකක් ගම්බිරිස් කුරි ටිකකුත් දාගෙන වතුර චූටක් වගේ දාලා මේ සම්බල් එක පොඩ්ඩක් අර හොඳ පේස්ට් එකක් වගේ වෙනකම් බ්ලෙන්ඩ් කරගන්න තමයි ලෑස්ති වෙන්නේ.
බ්ලෙන්ඩර් කරගත්තට පස්සේ කොච්චි සම්බල් එක මෙන්න මේ විදිහට තමයි පේන්නේ. මම ගොඩක් හැදුවේ නෑ, අපි දෙන්න විතරයිනේ කන්නේ ඉන්නේ. ඒ වුණාට මේක හරියම සැරට හරියම රසට තියෙනවා. සුදු ලුණු එහෙම චුට්ටක් වැඩිපුර දාන්න ඕනේ. ඉතින් ඇත්තට මේ කොච්චි සම්බල් එකට උඳු වට එකක් තිබුණා නම් තවත් නියමයි. ඉතින් අද මගේ බ්‍රෙක්ෆාස්ට් එකට මම ලෑස්ති කරගත්තේ තෝසේ, වගේම රසට හදාගත්ත පරිප්පු වඩේ තියෙනවා. ඒ වගේම සැරම සැර හැම පැත්තෙම දුම් විසි වෙන්න තියෙන කොච්චි සම්බල් එකක් තියෙනවා. ඉතින් මේ දේවල් එක තමයි අද අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න තියෙන්නේ. මම හිතන්නේ දැන් වෙලා උදේ 8:00 වගේ ඇති. අපි දෙන්න දැන් කන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඇත්තටම වඩේක නම් පුදුම රසට තිබුණා. තෝස් එක නම් එච්චර ලොකු රසක් නැහැ. ඒකේ අර මම හිතන්නේ පාන් පිටි ගතිය වැඩි වගේ මට හිතෙන්නේ. උඳු දාලම නැද්ද මන් දන්නේ. කොහොම හරි තෝස් එක නම් එච්චර රස නැහැ. හැබැයි අර ඉතින් කොච්චි සම්බල් එකත් එක්ක නම් තෝස් එක ඉතින් ඔහේ කන්න පුළුවන්. හොඳ වෙලාවට තෝස අපි දෙන්න දෙක හදාගත්තේ. ඇත්තටම මේ වගේ තෝස බැටර් නම් ගන්නවට වඩා හොඳයි නොගෙන ඉන්න එක. ඊට වඩා ගෙදර සෞඛ්‍ය ආරක්ෂිතව රසට හදාගෙන කන්න පුළුවන් ගෙදරම හැදුවා නම්. ඉතින් මටත් හොඳ වැඩේ. ලේසි දේවල් නේ මාත් හොයන්නේ. ඒ තෝස එකට වඩා පොෂක්නේ තමයි රහයන්නේ. චට්නි කියන්නේ. What is the crispy appeal? Yeah. पोशाक नीचे का मैं ये वड़े कौन बनाऊँ रखा है මේ වෙනකොට අපි දෙන්නම බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඉවරයි. ඉතින් මට තව එක දෙයක් හදන්න තියෙනවා, ගොටුකල සම්බල් එකක්. ගොටුකල සම්බල් එකට ඕන කරන කොළ ටික නම් මම ඊයේම සුද්ධ කරලා තියාගත්තා. හැබැයි හොදලා තිබ්බේ නැහැ. දැන් උදේ තමයි හොදලා අරගත්තේ. ඉතින් දැන් මම මේ හොදගත්ත කොළවල අර වතුර ගතිය තියනවානේ. ඒතකොට අර කපන්න අමාරුයිනේ. ඉතින් ඒක නිසා මෙන්න මේ ඩ්‍රේන බාස්කට් එකට දාලා කොළ ටිකේ වතුර ටික ඔක්කොම අයින් කරගන්න තමයි හදන්නේ. ඉතින් දැන් පේනවා ඇති මේ කොළවල වතුර ටික ඔක්කොම අයින් වෙලා තියෙන්නේ. අර වේලිලා වගේ තියෙන්නේ. ඉතින් ඒ ඔක්කොම වතුර ටික මේ ඩ්‍රේන බාස්කට් එකට තමයි ගිහිලා තියෙන්නේ. ඔයාලට මම හිතන්නේ පැහැදිලි වෙන්න මෙන්න මේ විදිහට මම පෙරලා පෙන්නන්නම්කෝ. මෙන්න මේ වගේ වතුර ප්‍රමාණයක් අර මම ඩ්‍රේන් කරලා අරගත්තාම ඉතුරු වෙලා ඇවිල්ලා තියෙනවා. මේ වෙලාවේ මම ගොටුකල සම්බල් එකට අවශ්‍ය කරන සියලුම කලමනා ටික කපලා මේ වාචනයට දාගත්තා. මෙතන අමු මිරිස්, රතු ලුණු, සුදු ලුණු මම ඉතින් ඕනම දෙයකට දානවානේ. ඒකම පොල් ටිකකුත් දාලා තියාගත්තා. ඉතින් කොළ ටික කපලා මම මේ ටිකට එකතු කරාට පස්සේ මේ ඔක්කොම එකතු කරලා හොඳට සම්බෝලේ අනා ගන්න තමයි තියෙන්නේ. මේ වෙලාව මම ලුණු කුඩු ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක් දාලා ඊළඟට දෙහි ටිකක් වැඩිපුර දානවා. සාමාන්‍යයෙන් මම ගොටුකල සම්බල් මේ වගේ අමුවට හදන සලාද වලට චුට්ටක් දෙහි වැඩිපුර දානවා. එතකොට බත් එක්ක අර ඇඹුල් රසය ආවම හරිම රසයි කනකොට. ඉතින් මේ විදිහට දැන් මම ගොටුකල සම්බලෙත් හොඳට අනා ගන්නවා. ළඟදී තාම මගේ වීඩියෝස් ටික බලනවා නම් ඔයගලන්ට මතක් වෙන්න ඕනි මේ දවස්වල මට පොඩි කොළ වසන්තයක් ඇවිල්ලා තියෙන්නේ. ටික මැල්ලුම් හදනවා වැඩි මට හොඳ කොළ ටිකක් හම්බුණා. ඒකයි සැරෙන් සැරේට එහෙම මැල්ලුම් එහෙම හැදෙන්නේ. නැත්නම් ඉතින් අතරම අර බෙහෙත් ගහපු කොළ වලින් නම් මම මැල්ලුම් හදනවා හරිම අඩුයි. ඉතින් ඊළඟට මම ඉක්මනට බත් එකත් උයා ගන්නවා. මොකද දැන් අපි එළියට ගියාට පස්සේ එන වෙලාව චුට්ටක් පරක් වුණොත් එහෙම ඇවිල්ලා බත් උයන්න. එතකොට කරදරයි. එතකොට බඩගින්නේ එන්නේ. බත් එක වෙන වෙලාවට රම්පේ කරපිංච වලට අමතරව සේරකොලයකුත් දාලා බලන්නකො බත් එක පුදුම සුවඳක් එන්නේ. කන්න ආස හිතෙන සුවඳක්. ඉතින් මේ වෙලාව වෙනකොට ඔන්න බත් එකත් මම රයිස් කුකර් එකෙන් බා ගන්නවා. පොඩ්ඩක් බත් එකත් කූරු ගාගෙන ඊළඟට මම කිචන් එකත් ඉක්මනට අස් කරලා දැන් මම ඉක්මනටම යනවා ලෑස්ති වෙන්න. මොකද අපි 10 වෙනකොට වගේ තමයි ගෙදරින් පිටත් වෙන්න හිතාගෙන ඉන්නේ. මට වගේ රතගායක් තියෙන තවත් ජීවීන් මේ ලෝකේ ඉන්නා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඕගොල්ලෝ ඔයගලන්ගේ හස්බන්ඩ් මොනා හරි වැඩකට එක ඔෆිස් එකේ හරි එහෙම නැත්නම් මොකක් හරි වෙන ස්පෙෂල් ඔෆිෂියල් වැඩකට යනකොට ඔයගොල්ලෝ තහනාද මාත් එන්නද ඔහේ මම වාඩිලා යන්නම් සීට් එකේ එහෙම කියලා අහනවාද? සමහරක් වෙලාවට මම බැනුනොත් අහනවා. මම මාර ආසයි ওই ඩ්‍රයිවිං සීට් එකට එහා පැත්තේ මේ මම දැන් රිලැක්ස් එකේ වාඩිලා යන සීට් එකේ ඔහේ වාඩි වෙලා වටපිට බල බල යන මම පුදුම ආසයි. ඉතින් හස්බන්ඩ් කොහේ හරි වාහනේ එළියට යනවා නම් මමත් අහනවා. අයියා මාත් එන්නද? මම දන්නේ මං වගේ ජීවින් තව ඉන්නවද? වීකෙන්ඩ් එකේ ඉතින් එකපාරක් හරි දෙපාරක් හරි මාව මේ විදිහට දාගෙන ගියාම මං ඉතින් හරි සතුටින්. හරියට පොඩි ළමයි වගේනේ. අපි කීල්ස් එකනොත් පොඩි බඩු වගේක් අරගෙන දැන් ස්පා එක පැත්තට තමයි යන්න හදන්නේ. ඔය වෙලාව මම hina වෙන්නේ
ඔතන ඉස්සරහා කහයිරෙන් ලස්සන ගෑනු ළමයි පාර පයින්න ඉන්නවා. ඉතින් ඒ ගෑනු ළමයා දිහා ඉතින් හස්බන්ඩ් හොරාට බලනවා මම දැක්කා. මං ඉතින් එයාට කිව්වේ හොරාට බලන්න දෙයක් නෑ. අතට මේ ගෑනු ළමයා හරිම ලස්සන කෙනෙක්. ඉතින් හොඳට ඇස් දෙක අරලා හොඳට බලන්න කියලා. නංගි කෙනෙක් මගෙන් අහලා තිබුණා ඔය යාළුවොත් එක්ක ට්‍රිප්ස් යන ඒවා එතකොට ඔෆිස් එකෙන් ට්‍රිප්ස් යන ඒවා යනකොට මට තරහක් එන්නේ නැද්ද දුකක් හිතෙන්නේ නැද්ද කියලා. මැරි කරපු මුල්ම කාලේ නම් හස්බන්ඩ් යාළුවොත් එක්ක යනකොට චුටි දුකක් දැනුණා. හැබැයි මේ වෙනකොට මම තේරුම් අරගෙන තියෙන්නේ මම උනත් හරිම ආසයි මගේ යාළුවොත් එක්ක එකතු වෙලා ඒ ගත කරන මේ මොහොතවල් වලට පුදුම ආසයි. මොකද දැන් අපිට ඉස්සර වගේ කාලේ හරිම සීමිතයි නෙම හම්බ වෙන. ඉතින් ඒ කාලේ වටිනාකම මම හරියට දන්නවා. ඉතින් ඒක නිසා මම කවදාකවත් හස්බන්ඩ්ට එමෙ යන්න එපා කියන්නේ නැහැ. හැබැයි යන වෙලාවට මම ඉතින් අර බොරුවට දන්නේ නැද්ද බොරුංගත් තියන්න බෑ. මේ වනතු පාළුයි එහෙම කියනවා. දුක වගේත් පෙන්නනවා. හැබැයි ඉතින් ඇත්තටම මමත් ආසයි මේ මමත් ඒ දවසේ තනියෙන් ගෙදරට වෙලා මගේ වැඩක් කරගෙන බොහොම රිලැක්ස් එකේ ඉන්න මමත් හරි ආසයි. ඉතින් එහෙම ජීවිතේ එක දවසක් තියෙන්න ඕනේ. යාළුවොත් එක්ක ගත කරන මොහොත හරිම සුන්දරයි. ඒක මං හිතන්නේ අපිට කොහෙන්වත් හම්බ වෙනවා කියලා. ඉතින් අන්තික හස්බන්ඩ්ගේ යාළුවෝ මං හොඳට දන්නවා. හොඳ යාළුවෝ ටිකක් යාට ඉන්නේ. අපිට ස්පායි කරන පොඩි බඩු වගේක් ගන්න තිබුණා. ඒ ගත්තේ මොනවද කියලා ගෙදර ගියාම ආට පෙන්නන්නම්. දැන් මං හිතන්නේ මේ අපි ඇවිල්ලා ඉන්නේ තලවතුගොඩ පැත්තට. හැමදාම සෙන්සුරාදාට හරි ඉරිදාට හරි මේ පැත්තේ අපි යනවා නම් මෙතන මේ පාරේ ආයිනේ ආන්ටි කෙනෙක් ජූසස් හදලා විකුණනවා. ඉතින් එයාගෙන් ගොඩක් වෙලාවට මම බොන්නේ කෝමාරිකා එක. හස්බන්ඩ් ආසම ප්‍රෂන් ෆෘට් ජූස් එක බොන්න. ඉතින් එදා ප්‍රෂන් ෆෘට් එක තිබ්බේ නැති නිසා එයා ගත්තේ මික්ස් ෆෘට් එකක්. ඉතින් මම නම් හැමදාම කෝමාරිකා එකක් දැන් බොනවමයි. හරිම රසයි. ඉස්සර නම් මං හිතුවේ කෝමාරිකා හරි තිත්තයි කියලා. හැබැයි මේ ආන්ටි රසට හදනවා කෝමාරිකා එක. ඉතින් කෝමාරිකා ජූස් එකකුත් බීලා හස්බන්ඩ්ට තව මේ බම්බලපිටිය පැත්තේ පොඩි වැඩ වගේකට යන්න තියෙනවා කිව්වා. ඉතින් දැන් අපි බම්බලපිටිය යන ගමන් තමයි ඉන්නේ. හැමදාම සුපර් මාකට් එකට ගියාම මගේ වීඩියෝස් බලන කාවම හරි හම්බ වෙනවා. ඉතින් ගොඩාක් ස්තුතියි ඔයගොල්ලෝ ඇවිල්ලා හරිම ආදරෙන් කතා කරනවා. මට ගොඩාක් සතුටුයි ඔයගොල්ලෝ කතා කරන එක තමයි මට තියෙන එකම සතුට. මොකද ඔයගොල්ලන්ගේ අදහස් මට ලයිව්ම බලා ගන්න පුළුවන් නේ. ඉතින් ඔය අපි වටවන්දනා ඔක්කොම ගහලා ඇවිල්ලා දැන් මේ ගෙදරට ආවා. අපි බම්බලපිටිය පැත්තට ගිය නිසා අර මහානාව ළඟ තියෙනවානේ චයිනීස් සුපර් මාකට් එක යූ ලයිෆ් එක. ඉතින් ඒකටත් ගියා මට පොඩි බඩු වගේක් ගන්න තියවිච්ච නිසා ඉතින් ඒකෙන් ගත්ත බඩු මොනවාද කියලා මුලින්ම ඕගලන්ට පෙන්වන්න හිතුවා. මේ තියෙන්නේ මෝචි. මං හිතනවා මං නම හරියට කිව්වා කියලා. මේ මෝචි වල ඇතුළට රෙඩ් බීන් පේස්ට් එක දාලා තියෙන්නේ. හරිම රසයි. කනකොට නිකන් ජෙලි එකක් වගේ. මේකේ ගාණ රුපියල් 800ක් වගේ තමයි උනේ. ඊළඟට මේ තියෙන්නේ ශ්‍රිම්ප් පේස්ට් එකක්. මේකේ ගාණ රුපියල් 900ක් උනේ. මේක සාමාන්‍යයෙන් නාසි ගොරාන් එතකොට නූඩල්ස් වර්ග හදන කොට රයිස් වර්ග හදනකොට කිම්චි වලට එතකොට හොට් පොට් වලට එහෙම ඒගොල්ලෝ පාවිච්චි කරනවා. මටත් ඉතින් ආසෙ තුනා අරගෙන බලන්න මොකද්ද මේකේ අමුතු ටේස්ට් එකක් එනවද දන්නේ නැහනේ. කොහොම හරි මම මේකේ චුට්ටක් රස බැලුවා. හපෝ ෂික් ගත්ත මෝඩකම කියලා හිතනවා. දන්නේ නැති මගුල් ගන්නවට හොඳ වැඩේ කියලා තමයි මම නම් කියන්නේ. මේව හස්බන්ඩ් දැනගත්තොත් එහෙම ගෙදරින් එළියට යන්න වෙන්නේ. ඊළඟට මම එකම වර්ගයේ චීස් කේක් දෙකක් ගත්තා. මේවා නම් හරිම රසයි. මොකද සීනි හැමත් අඩුයිනේ. එතකොට හරි ආසයි කන්න. අනිත් එක හරිම සොෆ්ට්. මේ එක කේක් එකක් මට මතක විදියට රුපියල් 200යි. ඉතින් දෙකක් ගත්ත නිසා 400ක් වුණා. ඉතින් මම දන්නේ නැහැ මේවා ජපනීස්ද කොරියන්ද චීනද කියන කොහොමෙන් හරි සී සෝල්ට් චීස් කේක් කියලා තමයි මේකේ ගහලා තිබුණේ. ඊළඟට මේ තියෙන්නේ හනි මෙලන් කේක් එකක්. මේකේ මෙලන් පේස්ට් එකක් ඇතුලේ තියෙනවා. මේකත් හරිම රස කේක් එකක්. මේකේ එක කේක් එකක් රුපියල් 350ක් වුණා. ඉතින් මම දෙකක් ගත්තා. ඊළඟට මම වොෆල් එකකුත් ගත්තා. මේක කස්ටර්ඩ් ෆ්ලේවර් එකෙන් තමයි තිබුණේ. හරිම රසයි. පැන් රස අඩු නිසා. ඉතින් මේකේ ගාණ රුපියල් 300ක් වගේ තමයි උනේ. මේ තියෙන්නේ කේක් එකක්. මේක නිකන් ස්පොන්ජ් ටයිප් එකකට තියෙන නිකන් ඔරෙන්ජ් ෆ්ලේවර්ඩ් කේක් එකක් වගේ තමයි මට මතක. මේකේ ගාණ රුපියල් 200ක් වගේ උනේ. මේකත් හරිම රසයි. මේ තියෙන්නේ එග් යෝක් වලින් හදපු වේපර්ස් එකක්. ඉතින් ඇත්තටම මම එග් යෝක් කියලා කියන කෑල්ල දැක්කේ පස්සේ ගෙදරට ආවට පස්සේ. කොහොමේ හරි කාලා බැලුවාම එච්චර ලොකු අවුලක් නැහැ. නිකන් අර කස්ටර්ඩ් ෆිලිං එකක් වගේ තමයි ඇතුලේ තියෙන්නේ. ඒකේ ගාණත් රුපියල් 200ක් වගේ තමයි උනේ. මේ තියෙන්නේ කොරියන් චිලි පේස්ට් එක. මේක කිම්චි එතකොට රයිස් වර්ග හදනකොට කොරියන් විදිහට නූඩල්ස් වර්ග හදනකොට එහෙම පාවිච්චි කරන්න පුළුවන් නිසා මම මේ මිරිස් එක ගත්තා. ඒක රුපියල් 1400ක් වුණා ග්‍රෑම් 500. ඊළඟට මේ තියෙන්නේ චිකන් චිලි පේස්ට් එකක්. මේකේ චිකන් කෑලි හැම ඇතුලේ ෆ්‍රයි කරලා හැම තියනවා. ඉතින් ගොඩක් වෙලාවට බිත්තරයක් බෙද ගන්න, නූඩල්ස් එකක් හදනකොට, බත් එකක් හදනකොට ඕනම කෑමකට මේ චිලි පේස්ට් එකෙන් චුට්ටක් දාලා හැදුවාම හරිම රසයි. නිතරම මම සූෂි හදන නිසා මට සීවීඩ් කොහොමත් ඕන වෙනවා. ඒක නිසා තව සීවීඩ් එකක් ගත්තා. ඒක රුපියල් 1200ක් වගේ තමයි උනේ. ඩාර්ක් සෝයි සෝස් මගේ බොටල් එකේ තව චුට්ටක් වගේ තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා මම කලින් ගත්ත බ්‍රෑන්ඩ් එකම තමයි මේ. ඉතින් මේකේ ගාණ රුපියල් 680ක්
වගේ තමයි උනේ. ඊළඟට මම කීල්ස් එකනේ ස්පා එකනේ ගත්තේ මොනවද කියලා පෙන්වන්න තමයි හදන්නේ. ක්‍රිස්පි චිකන් බර්ගර් පැක් එකක් අරගත්තා. පුසැල්ලා බ්‍රෑන්ඩ් එකේ බර්ගර් ස්ලයිස් පැක් එකක්. ඒ බ්‍රෑන්ඩ් එකේම මිනි සොසේජස් පැක් එකකුත් අරගත්තා. ඉතින් ඔය හදිස්සි වෙලාවකට හරිම ලේසි. මේක තමයි මම ගන්න මීට් බෝල් පැක් එක. මේක ස්පා බ්‍රෑන්ඩ් එකේම එකක්. ඊළඟට මොසරෙල්ලා එකක් ගත්තා. හැපි කව් චීස් එකකුත් අරගත්තා. ඇත්තටම ඉස්සර වගේ දැන් හැපි කව් චීස් වත් රහ නෑ අප්පා. ටිකක් ලුණු රස වැඩි වගේ තමයි මට හැමතිස්සම තේරෙන්නේ. ඉතින් ගන්න වෙන චීස් එකක් නැති නිසා මේක අරගත්තේ. ඊළඟට ස්පා එකට ගිය වෙලාවේ ස්පා එකේ කඩල තම්බලා මේ වගේ පැක්ස් හදලා තිබුණා. ගත්තට පස්සේ තමයි මට හිතුණා මේගොල්ලෝ මේව තම්බනවා ඇති බේකින් සෝඩා එහෙම ගොඩක් එහෙම දාලා කියලා. ගත්තට පස්සේ තමයි ඉතින් මට ඔක්කොම ඒවා මතක් වෙන්නේ. ස්පා එකට ගිය වෙලාවේ මෙන්න මේ වරක පැක් කළාම තිබුණා. අනේ මට ආස හිතුණා මොකද මං හිතන්නේ මං දැන් සෑහෙන කාලෙකින් අවුරුදු 10කින් 11කින් වගේ තමයි මං හිතන්නේ මේ වරක කෑල්ලක් කන්නේ. ඊළඟට මම මෙන්න මේ කොච්චි පැකට් එක ගත්තා. අපෝ මේ කොච්චි එක නම් පොඩ්ඩක්වත් සැර නෑ. බත් එක්ක හේ කන්න පුළුවන්. හස්බන්ඩ් ඉතින් වැඩි එළවලු කන්නේ නැති නිසා මම එළවලු වැඩි ගත්තේ නෑ. එයා හතු වලට ආස නිසා හතු පැකට් එකකුයි මම පතෝල වලට ආස නිසා පතෝලයි තව ගෙදර කැරට් බෝන්චි බීට්‍රූටුයි තිබුණා. ඉතින් ඒ ඇති නිසා මම වෙන එළවලු ගන්න ගියේ නෑ. මම කලින් ගත්ත පංචරත්න පරිප්පු පැකට් ඉවර නිසා මට තව එකක් ගන්න හිතුණා. මේක මම එළවලු සූප් ඔය චිකන් සූප් හදනකොට එහෙම දැම්මා. හරිම රසයි. ඉතින් පරිප්පු වර්ග 5ක් එහෙම එකතු වෙලානේ මේකේ තියෙන්නේ. ඒක නිසා සූප් වලට එහෙම හොඳයි. එතකොට මම තේකොළ එකක් ගත්තා. සෙන්ටරි පැඩ්ස් මම ගන්න එක තිබ්බේ නැහැ. ඉතින් මම ඒක නිසා මෙන්න මේ බ්‍රෑන්ඩ් එකක එකක් තමයි අරගත්තේ. ඊළඟට සේරා පොල් කිරි එකක් ගත්තා. තව ෆ්‍රෙෂ් මිල්ක් අඹේ වෙල පැක් දෙකක් අරගත්තා. අනේ මම ඉස්සර වගේ නෙමෙයි දැන් ෆ්‍රෙෂ් මිල්ක් එකත් නිකන් වතුර ගතියයි. ඔයගොල්ලන්ටත් එහෙමද? නැත්නම් මගේ ලෙඩක්ද? අපේ ගෙදර පුදුම විදිහට බිත්තර කන්නේ නිකන් බත් කනවා වගේ තමයි ගොඩක් වෙලාට හස්බන්ඩ් බිත්තර හැමත් කන්නේ. ඊළඟට කාඩමම් පැකට් එකක් ගත්තා. බුදු අම්මෝ මේකේ ගාන මං හිතන්නේ 720ක්ද කොහොද මේ පැක් එක. ඊට පස්සේ කරාබුනටි පැක් එකක් ගත්තා. අපේ හිම්බෝවිටියා පැක් එකේ තව කුඩු පොඩ්ඩක් වගේ තමයි ඉතුරු වෙලා තිබුණේ. ඒක නිසා අලුතෙන් එකක් අරගත්තා. මේක අරගත්තේ ලාෆ් සුපර් මාකට් එකෙන්. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි අද ග්‍රොසරි shopping කරලා අපි අරගත්තේ. ඉතින් මේ දේවල් ටික ඔක්කොම අස් කරලා දැන් ලන්ච් එක ගන්න හදන්නේ. දැන් වෙලාව 3:00 මාරයි. ඉතින් දැන් නම් හොඳටම බඩගිනි. අද මේ දේවල් ටික තමයි ලෑස්ති කරලා තියෙන්නේ. බාස්මති හාලේ බත් තියෙනවා, කෑලි කපලා හදපු පරිප්පු කරි එක තියෙනවා, ඒ වගේම සැරට හදාගත්ත මිරිස් මාළු හොද්දක් තියෙනවා, ඒ වගේම රසම රස ගෑවිච්ච තැන කන්න පුළුවන් තල්න බටු ව්‍යංජනයක් තියෙනවා, ඒ වගේම ගොටුකොළ සම්බල් තියෙනවා. ඒකම තව තියෙනවානේ උදේ හදපු පරිප්පු අඩේ මම ටක් ගාලා ආපු ගාම පපඩම් ටිකකුත් බැදගත්තා. මොකද හස්බන්ඩ් පපඩනුත් ඕනේ කිව්ව නිසා. ඉතින් මේ දේවල් එක තමයි අපිට අද රසට අපේ ලන්ච් එක ගන්න තියෙන්නේ. හස්බන්ඩ් වොෂ් එකක් දාලා රෙඩි වෙලා ලෑස්ති වෙලා එනකන් මම දැන් අපි දෙන්නගේ බත් එක බෙදා ගන්න තමයි හදන්නේ. පේනවානේ මගේ කෑලි කපන පරිප්පු හරිම රස පාට තියෙනවා. මේ විදිහට ඔයගොල්ලෝ පරිප්පු එක හදලා බලන්නකෝ. හරිම රසයි. කෑලි කපන විදිහට හැදුවම තමයි බත් එකට පරිප්පු එක හරිම රස. ඉතින් පේනවානේ මගේ තල්න බටු ව්‍යංජනයත් හොඳට හිඳිලා ගාන්ට රසට හැදිලා තියෙනවා. ඇත්තටම මේකත් එක්ක විතරක් වුණත් බත් ටික කන්න පුළුවන්. ඒ තරමටම රසයි. ඉතින් ඒකත් මං කිව්ව විදිහට ඔයගොල්ලෝ හදලා බලන්නකෝ. ඉතින් ඔයගොල්ලෝ තල්න බටු හදන තව රස විදි තියනවා නම් ඒවත් කමෙන්ට් එකක දාන්න. එතකොට දන්නේ නැති කෙනෙක්ට එතකොට මට වුණත් ඒවා අපව try කරලා බලන්න පුළුවන්නේ. ඔන්න ඉතින් මේ විදියට බත් එකට අන්තිමට පපඩම් ටිකකුත් තියාගත්තට පස්සේ තමයි මට හිතුනේ බත් එක හරිම අංග සම්පූර්ණයි කියලා. පේනවානේ අද බත් එක හරිම රස පාටයි. කලින් ඔයාලට පෙන්නුවේ හස්බන්ඩ්ගේ බත් එක. මේ තියෙන්නේ මගේ බත් එක. ඉතින් අපි එහෙනම් දැන් ගොඩක් බඩගිනි. ඒක නිසා බත් එක කන්න තමයි හදන්නේ. ඇත්තටම අද මෙනු එක නම් නියමට ගැලපුණා. හරිම රසයි කෑම ටික. වෙනදට මං හස්බන්ඩ් ඉන්න වෙලාවට තල්න බටු වගේ එළවලු ಜಾති හදන්නේ නැහැ. මොකද එයා වැඩි එළවලු ಜಾති කන්න ආස නැහැනේ. ඉතින් අද මං කොයි කරත් කියලා තමයි එයාගේ පිඟානටත් තල්න බටු ටිකක් බෙදුවේ. එයාට ඒක රස වැටිලා. එයා තව පාරක් බෙදාගෙන කෑවා. අනේ මට හරිම සතුටුයි. අපිට ඉතින් මීටත් වඩා වෙන සතුටක් කොහෙන්ද නේද? කෑම කාලි වෙරලා ටිකකින් මට හිතුණා කුකීස් ටිකක් හරි හදන්න ඕනේ කියලා. මොකද හැදපු හැලප ටිකත් ඔක්කොම ඉවරයි. ඉතින් තේ බොන වෙලාවට එහෙම කන්න මුකුත් නැති නිසා මට හිතුණා කුකීස් ටිකක් එහෙම හදන්න. ඉතින් මම මුලින්ම බටර් මේ සෑන්දි 3ක් විතර මේ බෝල් එකට දාගෙන ඒකට සීනි කප් භාගයක් මම අරගෙන තියෙන පොල් සීනි. ඒකට බිත්තරයකුත් දාලා මේ විදිහට හොඳට දැන් බීට් කරගන්නවා. පොල් සීනි ටිකක් ලාවට වගේ දියුණාට පස්සේ මම වැනිලා වලින් තේ හැන්දක් ඒ වගේම දෙහි පොතු ටිකකුත් දානවා. මොකද බිත්තර දාලා තියෙන නිසා
දෙහි පොතු දැම්මාම හරිම ෂෝක් සුවඳක් ඒ වගේම හරිම රසයක් එනවා පොඩි ඇඹුල් රසයකුත් එක්ක. ඉතින් මේ විදිහට දෙහි පොතු තේ හැන්දක වගේ ප්‍රමාණයක් දාගෙන ආපහු මම චුට්ටක් හොඳට බීට් කර ගන්නවා. මේ වෙලාවේ මම කිරි වලින් මේස් හැඳි 2-3ක් වගේ තමයි එකතු කරගන්නේ. ඔයාට ටිකක් මේ කුකි එක ක්‍රිස්පි ගතියට හදන්න ඕන නම් කිරි එකතු නොකර තනිකර මේ බැටර් එකෙන්ම රුලන් දාන ප්‍රමාණය පොඩ්ඩක් අඩු කරලා හදන්නත් පුළුවන්. ඉතින් මෙතන මම රුලන් අරගෙන තියෙනවා කෝප එකක වගේ ප්‍රමාණයක්. බේකින් පවුඩර් වලින් තේ හැඳි එකක්, ඕට්ස් වලින් කෝප කාලක් දා ගන්නවා. ඊට පස්සේ මම තල ටිකක් දා ගන්නවා. තව රෝස් කරපු කජු ටිකක් එකතු කර ගන්නවා පොඩියට කපලා. අර පළතුරු කෑලි තියෙන කේක් වලට දාන ඒවෙන් ටිකකුත් දා ගන්නවා. මොකද මම පොල් සීනි දාලා තියෙන නිසා ටිකක් මේ කුකි එක පැන් රස අඩුවට තමයි හදාගන්නේ. ඉතින් මේ පළතුරු කෑලි මේ දේවල් දැම්මහම හරිම රසයිනේ හැපෙනකොට කුකි එකෙන්. ඒක නිසා තමයි මම මේ දේවල් දාගත්තේ. ඔයාට කැමති වගව තියෙන දේවල් එකතු කරලා මේ කුකි එක හදාගන්න. මේ වෙලාවේ මේ බැටර් එක පොඩ්ඩක් දිය ගතියට තමයි තියෙන්නේ. එහෙම වුණා කියලා රුලන්වත් ඕට්ස්වත් දාන්න යන්න එපා. පැය භාගයක් විතර මේ විදියට පොඩ්ඩක් වහලා තියන්න. එතකොට රුලන් වලට ඔක්කොම මේ දියර ටික ඇබ්සෝබ් කරගෙන මෙන්න මේ ගානට මේ මිශ්‍රණය හැදෙනවා. මේ වෙලාවේ මම මේ ට්‍රේ එකට පාච්මන්ට් කොලයක් දාලා ලෑස්ති කරගෙන තියෙන්නේ කුකීස් ටික හදා ගන්න. මේ වගේ හැන්දක් හරි එහෙම නැත්නම් අයිස්ක්‍රීම් පොඩි ස්කූප් එකක් හරි ගත්තොත් එහෙම එකම ප්‍රමාණයට ඔයාලට කුකීස් ටික හදා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි මමත් මේ වගේ හැන්දක් අරගෙන ඉඩ තියෙන විදිහට තමයි කුකීස් ටික තියා ගන්න ඕනේ. නැත්නම් අර බේක් වෙනකොට මේවා එකට එකට ඇලෙන්න බලනවානේ. ඉතින් මේ විදිහට තමයි ඔන්න රුලන් කුකීස් ටික මම තියාගත්තේ. කුකීස් ටික තියාගත්තට පස්සේ අතර පොඩ්ඩක් තෙල් ටිකක් ගාගෙන කුකි එක පොඩ්ඩක් නීට් කරගන්න. උඩින් අර කඩතුළු වගේ තියෙනවා නම් ඒව ලස්සනට හදලා මෙන්න මේ විදියට මේ කුකීස් ටික නීට් කරගෙන අංශක 160ට විනාඩි 10ක් විතර බ්‍රේක් හීට් කරගත්ත oven එකට දාලා ඒ උෂ්ණත්වයේ යටතේම තමයි මේ කුකීස් ටික බේක් කරගන්න තියෙන්නේ. රුලන් කියන්නේ හරි ඉක්මනටම අර කරපාටක් එන නිසා අඩු උෂ්ණත්වයක තමයි මේ කුකි එක අපි පුච්ච ගන්න ඕනි. ඉතින් විනාඩි 20ක් විතර ගියා මට මේ කුකීස් ටික හොඳ ලස්සනට බේක් කරගන්න පේනවා ඇති. දැන් ඇතුලේ ලස්සනට කුකීස් ටික බේක් වෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් ඔන්න දැන් නම් මගේ කුකීස් ටිකත් බේක් වෙලා තියෙන්නේ. මම කුකීස් ටික oven එකෙන් බා ගන්න හදන්නේ මේ වෙලාවේ හරියට නිකන් මැලිබන් එක වගේ අපේ ගෙදර පුදුම සුවඳයි. හරිම සුවඳයි. හස්බන්ඩ් කියනවා ඉන්න බැහැලු සාලේ පැත්තේ හරිම සුවඳයිලු. oven එකෙන් බාපු ගමන්ම නම් මේ රුලන් කුකි එක හරිම ක්‍රිස්පි ගතියට තමයි තියෙන්නේ. ඕට්ස් දාන නිසා මේ කුකි එක නිවෙනකොට පොඩ්ඩක් අර ඕට්ස් කුකි එක වගේම හරිම සොෆ්ට් වෙනවා. අල්ලන්න බෑ මේ වෙලාවේ අර oven එකෙන් බාපු ගමන්මනේ හරිම රස්නේ. ඉතින් ඔයාලට පෙන්වන්න ඕන නිසා මම මෙන්න මේ විදිහට ලං කරලා පෙන්වන්නම්. පේනවනේ මේ කුකි එක හරිම ලස්සනයි. තලයට හැමත් අර ලස්සනට පේන්න තියෙනවා. ඒ වගේම තමයි මේක හරිම රසයි, ගොඩාක් ගුණයි. ඔයගොල්ලන්ගේ බබාලට එහෙම දෙන්න හරිම හොඳයි කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් ඔයාට මේ කුකි එක ටිකක් ක්‍රිස්පි ගතියට ගන්න ඕන නම් ඕට්ස් වෙනුවට ඔයාට පුළුවන් පාන් පිටි දාන්න. ඉතින් මේ විදිහට චුට්ටක් නිවුණට පස්සේ මම මේ කුකීස් ටික මේ වගේ කූලින් රැක් එකක තියෙනවා. එතකොට තව ටිකක් ඉක්මනට නිවා ගන්න පුළුවන් නේ. මම ඉතින් ටිකක් පාන් පිටි පාවිච්චි අඩු නිසා තමයි මම මේ කුකි එකට ඕට්ස් එහෙම දැම්මේ. ඔයාට කැමති නම් ඉතින් පාන් පිටි දාන්න පුළුවන්. එතකොට අර කඩේ බිස්කට් එක වගේ හොඳ ක්‍රිස්පි ගතියට හදා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම හදාගත්ත රසම රස රුලන් කුකි එක තියෙන්නේ. පේනවනේ තාම අර පොඩ්ඩක් රස්නේ ගතිය තියෙන නිසා මෙන්න මේ වගේ පොඩ්ඩක් ක්‍රිස්පි ගතියට තමයි කැඩෙන්නේ. නැත්තම් මේක දවස් දෙකක් වගේ යනකොට පොඩ්ඩක් අර ඕට්ස් කුකි එක වගේ ටිකක් සොෆ්ට් එකට තියෙනවා. ඒ වුණාට ඉතින් හරිම රසයි. ඔයගොල්ලෝ හදලා බලන්නකෝ රුලන් වලින් හදන කෑම කොහොමත් රසයිනේ. අනිත් එක තමයි ගොඩක් ගුණයි. ඉතින් තේ බොන වෙලාවට මේ වගේ සීනි අඩුවෙන් ගෙදර අයට කන්න දෙන්න. අනිත් එක මේවට කල් තියාගන්න දේවල් දාලා නැතුව අපි හදලා තියෙන නිසා ඉතින් බය නැතුව කන්න පුළුවන්. අපි දන්නවා මේවට දාලා තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා. ඒක නිසා ඉතින් බය නැතුව මේ වගේ දේවල් කන්න පුළුවන්. ඉතින් අදට මගේ වීඩියෝ එක ඉවර කරන්නත් වෙලාව ඇවිල්ලා තියෙන්නේ. මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකත් වෙනද වගේම ආසාවෙන් බලන්න ඇති කියලා. නිවාඩු පාඩු වෙලාවක මේ රුලන් කුකි එකත් ඔයගොල්ලෝ හදලා බලන්නකෝ. හැදුවත් අනිවාර්යෙන් මට පින්තූර එවන්නත් අමතක කරන්න එපා. ඉතින් මම මේ හදාගත්ත කුකීස් ටික මේ වගේ එයාර් ටයිට් කන්ටේනර් එක දාලා අරන් තියා ගන්නවා. මම මේක සතියක් වගේ මගේ තේ බොන වෙලාවට පාවිච්චි කරන්න ගන්න. ඉතින් අදට මගේ වීඩියෝ එක ඉවර කරන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ඉතින් තවත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ගිහිල්ලා එන්නම්. බයි.